ඔබට මතකද ඔබේ ජීවිතයේ මුල්ම මතකය? සමහර විට ඒක ඔබේ 3 වෙනි හෝ 4 වෙනි උපන්දිනේ වෙන්න ඇති. හැබැයි පොඩ්ඩක් හිතන්න. ඊට කලින් අවුරුදු 2-3කට පෙර මොකක්ද වුනේ? ඒ කාලේ ඔබ ඇවිදින්න ඉගෙන ගත්තා. කතා කරන්න ඉගෙන ගත්තා. ලෝකෙම අඳුරගත්තා. හැබැයි කිසිම දෙයක් අද ඔබේ මතකේ නැහැ. හරියට ඔබේ මතකයේ පොතේ පිටු ටික කවුරු හරි ඉරලා දාලා වගේ. මෙන්න මේකට විද්‍යාවේදී කියන්නේ infinite time amnesia. එහෙමත් නැත්නම් ලදරු මතකේ නැති වියාම කියලා. අපි අද කතා කරන්න යන්නේ ඔබේ මොලේ ඇයි ඔබේ මුල්ම අනන්‍යතාවය හිතකාමීව මකලා දැම්මේ කියලා. මේක අමතක වීමක්ම නෙවෙයි. මේක ඔබේ අනාගත බුද්ධිය වෙනුවෙන් මොලේ කරපු අති බිහිසුණු පරිත්‍යාගයක්. මේ වීඩියෝ සමග අවසානයේ තෙක් රැඳී සිටින්න. ජීව විද්‍යාත්මක අභිරහස. අපි හිතන්නේ අපේ මොලය හරියට වීඩියෝ රෙකෝඩරයක් වගේ හැමදේම සේව් කරගන්නවා කියලා. හැබැයි ඇත්තටම කුඩා කාලයේදී අපේ මොලය හරියට මිනි කපන තැනක් වගේ. අලුත් මතකයන් ඇති වෙනකොට පරණ මතකයන් විනාශ වෙනවා. අපි ඉපදුණු අලුත අපේ මොලේ විශේෂයෙන්ම මතකය පාලනය කරන හයිපෝකැම්පස් කියන කොටසේ අලුත් ස්නායු සෛල හෙවත් නියුරෝන්ස් හැදෙන්නේ හිතා ගන්නත් බැරි වේගයකින්. මේ ක්‍රියාවලියට කියන්නේ නියුරෝජෙනසිස් කියලා. මේ වේගය කොච්චරද කියනවනම් අලුතින් හැදෙන සෛල ප්‍රමාණයක් නිසා කලින් තිබුණ ස්නායු පරිපත ඔක්කොම අවුල් වෙලා යනවා. සරලවම කිව්වොත් ඔබේ මොලේ අලුත් software එකක් install කරන්න කලින් hard drive එක format කරනවා වගේ වැඩක් මෙතන වෙන්නේ. හිපෝකැම්පස් එකේ overwriting ක්‍රියාවලිය. ඇයි මේ සෛල පිරිවැටුම මෙච්චර වැදගත්? ඔබ කුඩා දරුවෙක් විදියට ඉන්නකොට ඔබට දවසකට ඉගෙන ගන්න තියෙන දේවල් ප්‍රමාණය අතිවිශාලයි. භාෂාව, හැසිරීම්, මිනිස්සු අඳුරගන්න එක, මේ හැමදේ සඳහාම මොලේ ඉඩ ඕන වෙනවා. වැඩිහිටි අපේ මොලය ස්ථාවරයි. හැබැයි දරුවෙකුගේ මොලය ඉතාම නම්‍යශීලී. මේ වේගවත් වර්ධනය නිසා මතක සලකුණු නැත්තම් මෙමරි ට්‍රේසිස් හරිම බින්දෙන සුළුයි. අලුත් සෛල ඇවිත් මේ පරණ මතකයේ උඩින් ලිවීම සිදු කරනවා. මේ නිසා ඔබේ 3 වෙනි උපන්දිනේට කලින් තිබුණු මතකය අද වෙනකොට සම්පූර්ණයෙන්ම බ්ලැක් හෝල් එකක් වගේ නැත්තම් සම්පූර්ණයෙන්ම හිස් තැනක් වෙලා ඉවරයි. බුද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම. දැන් ඔබට ප්‍රශ්නයක් එයි, ඇයි මොලයට බැරි ඒ මතකය තියාගෙන අලුත් දේවල් ඉගෙන ගන්න කියන එක? මෙතන තියෙන ලොකු ට්‍රේඩ් ඔෆ් එකක් නැත්තම් වමාරුවක්. මොලේ ප්‍රමුඛතාවය දෙන්නේ සෙමැන්ටික් ලර්නින් වලට. ඒ කියන්නේ ඇවිදින හැටි, කතා කරන හැටි වගේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට. හැබැයි එපිසෝඩික් මෙමරිස් කියන එදා හවස පාකකට ගිය විදිය වගේ පුද්ගලික මතකයන් මොලයට ඒ වෙලාවේ වැදගත් නැති දත්ත විදියටයි පේන්නේ. අනාගත බුද්ධිය ගොඩනගන්න නම් මේ පුද්ගලික ඉතිහාසය කැප කරන්න මොලයට සිද්ධ වෙනවා. භාෂාව සහ අනන්‍යතාවය. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මතකයන් තැන්පත් කරන්න නම් අපිට භාෂාවක් සහ මම කියන හැඟීම තියෙන්න ඕන. අපිට අවුරුදු 3කට කලින් අපිට භාෂාවක් හරියට නැහැ. අපේ මතකයන් වචන වලින් ගොනු කරන්න බැරි නිසා ඒවා පවතින්නේ නැහැ. ඔබේ මුල් මතකය පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒවා හරියට කතාවක් වගේ නෙවෙයි නේද? නිකන් රූපයක්, සුවඳක් නැත්නම් හැඟීමක් වගේ ෆ්ලෑෂ් එකක් විතරයි නේද? ඒකට හේතුව තමයි ඒ කාලේ අපි ස්ථාවර අනන්‍යතාවයක් නැත්නම් සෙල්ෆ් කන්සෙප්ට් එකක් නොතිබීම. නව සොයා ගැනීම. අලුත්ම 2026 දත්තවලට අනුව ඔප්ටෝජෙනෙටික්ස් තාක්ෂණය නැත්නම් දෘෂ්ටි ඥාන විද්‍යාව පරීක්ෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ මේ මතකයන් සම්පූර්ණයෙන් මැකී ගිහින් නැති වෙන්න පුළුවන් කියලා. ඒවා අපේ යටිසිතේ කොහේ හරි හැංගිලා තියෙනවනත් පුළුවන්. හැබැයි බලහත්කාරයෙන් ඒවා මතක් කරන්න උත්සාහ කරන එක නම් භයානකයි. මොකද ඒකෙන් false memory syndrome කියන බොරු මතකය ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබේ කුඩා කාලයේ අමතක වීම ඔබේ අඩුවක් නෙවෙයි. ඒක ඔබේ මොලේ ලබාගත් ජයග්‍රහණයක්. ඔබේ අතීතය මකලා දැම්මේ ඔබ අද ඉන්න තත්ත්වයේ බුද්ධිමත් මිනිසෙක් බවට පත් කරන්නයි. ඔබේ මතකයේ මුල්ම සිදුවීම කුමක්ද? ඒක පහලින් කමෙන්ට් කරලා යන්න.
මේ වගේ විද්‍යාත්මක වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. නැවත හමුවෙමු. ස්තුතියි.